ආබාධිත දීමනාව. ආබාධිත දීමනාව කියන්නේ මොකක්ද? මාසිකව කොපමණ මුදලක් ආබාධිත දීමනාව විදිහට ලැබෙනවද? ආබාධිත දීමනාව සඳහා පවුලේ කී දෙනෙකුට ඉල්ලුම් කළ හැකිද? අඩු ආදායම්ලාභී සීමාව නිශ්චය කරන්නේ කොහොමද? ආබාධිත දීමනාව අහිමි අයෙක් නම් ඔබ ඒ සඳහා අලුතින් ඉල්ලුම් කරන්නේ කෙසේද? ආබාධිත දීමනාව සම්බන්ධයෙන් ඔබට පැන නැගෙන ගැටලු ඔබ ඉදිරිපත් කරන්නේ කාටද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා මහතාගෙන් අසා දැනගමු. ආබාධිත දීමනාව කියන්නේ ලංකාවේ ඉන්න 16 ලක්ෂයකට අධික ආබාධිත ප්‍රජාවගෙන් 71%ක් රැකියාව විරහිතව ඉන්නේ. ඒ කියන්නේ කිසිදු ආදායම් මාර්ගයක් නැතිව. මේ ප්‍රජා කණ්ඩායමේ ජීවන තත්ත්වය පවත්වාගෙන යාමට දෙන ආධාරය තමයි ආබාධිත දීමනාව කියන්නේ. මේ ආබාධිත දීමනාවට හිමිකම් කියන දැනට ඉන්න ප්‍රමාණය 1,68,000කට අධිකයි. මේ ප්‍රමාණය තවත් සංඛ්‍යාත්මක වැඩි කරන්න අවශ්‍ය වෙනවා. මොකද ආබාධිත දීමනාව ඉල්ලුම් කිරීමේදී දැනුවත් භාවය පිළිබඳ ගැටලුවක් ප්‍රකට වෙලා තියෙන නිසා. රුපියල් 10,000ක දීමනාවක් මේ ආබාධිත දීමනාව වශයෙන් ලැබෙනවා. මේක වැඩි කරේ අපේ ආණ්ඩුව. මේක අපේ ආණ්ඩුව විසින් වැඩි කරේ අපි තේරුම් ගත්තා ආබාධිත ප්‍රජාවට සුවිශේෂ වශයෙන් මේ ආධාරය දිය යුතුයි කියලා. මොකද ඔවුන්ගේ ජීවන පැවැත්ම ආරක්ෂා කරගන්න සඳහා. එක පවුලක එක්කෙනෙකුට විතරක් නෙමෙයි දෙන්නෙකුට ආබාධිත දීමනාව ඉල්ලන්න පුළුවන්. මේ ආබාධිත දීමනාව ඉල්ලුම් කිරීමට නම් ඒ පවුල අඩු ආදායම්ලාභී පවුලක් වෙන්න ඕනේ. අඩු ආදායම්ලාභී බව තීරණය කරන්නේ ඉස්සර නම් පවුල පදනම් කරගෙන. දැන් ඒක පවුල පදනම් කරගෙන නෙමෙයි ගණනය කරන්නේ. පවුලේ සමස්ත ආදායම බෙදීම පවුලේ සමාජික සංඛ්‍යාව ලැබෙන උත්තරය රුපියල් 16,192ට අඩු නම් අනිවාර්යයෙන්ම ඔහු අඩු ආදායම්ලාභී තැනැත්තෙක්. මේ සඳහා ආවාසහිත පුද්ගලයා හෝ ඔහුගේ භාරකාරයා නැත්නම් දෙමව්පියන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන මධ්‍යම ආණ්ඩුවේ සමග සම්බන්ධ සමාජ සේවා නිලධාරියා හම්බ වෙන්න ඕනේ. මේ සමාජ සේවා නිලධාරියා හරහා ලබා ගන්නා වූ අයදුම්පතක් සම්පූර්ණ කරලා අඩු ආදායම්ලාභී බව තහවුරු කරලා ග්‍රාම සේවක මහත්මයාගේ සහතිකය අරගෙන තමන්ගේ ආබාධිත බව තහවුරු කරන වෛද්‍ය වාර්තාවක් එක්ක සමාජ සේවා නිලධාරියා හරහා ආබාධිත තැනැත්තන් පිළිබඳ ජාතික මහ ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුයි. ඉන්පසු තමයි මේ ආබාධිත දීමනාව ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ආබාධිත පුද්ගලයන්ට ජීවන ආධාරයක් දීලා ඔවුන්ගේ ජීවන තත්ත්වය මේ ආකාරයෙන් පවත්වාගෙන යාමට සුබ සාධනවාදී වැඩපිළිවෙලක් දියත් කරන්න. ආබාධිත දීමනාව පිළිබඳව ඔබට තොරතුරු දැනගන්න අවශ්‍ය නම් ආබාධිත තැනැත්තන් පිළිබඳ ජාතික මහ ලේකම් කාර්යාලයට අමතන්න පුළුවන්. ජාතික මහ ලේකම් කාර්යාලයේ දුරකථන අංකය වෙන්නේ 0112 877 374. මේ දුරකථනයෙන් ආබාධිත දීමනාව පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්.